ජීවිතය අපි හිතන තරම් නම් දිග නෑ. ඒ නිසා කෝපය රඳවගෙන ඉන්න කාලය කෙටි කරන්න. සමාව දෙන්න. ආදරය කරන්න. සිනහ වෙන්න. ඔයාට ආදරය කරන මිනිස්සුන්ට ඒ බව දැනෙන්න දෙන්න. මොකද සමහර අවස්ථා දෙවැනි වරට අපිට ලැබෙන්නේ නැහැ. සෝභාධර්මයේ දිහා බලන්න. ගසක් Tamanට ඇති සියල්ල රඳවා ගන්නෙ නැහැ. එය සෙවණ දෙනවා. මල් දෙනවා. පළතුරු දෙනවා. ඒ දෙන ගමන්ම තවත් ලස්සන වෙනවා. මිනිස් හදවත් වලින් තියෙන්නෙත් ඒ රහසමයි. ආදරය බෙදා දෙන තරමට ආදරය පිරී ඉතිරී යනවා. කරුණාව බෙදා දෙන තරමට හිත සැහැල්ලු වෙනවා. ජීවිතය කියන්නේ හැම දෙයක්ම පරිපූර්ණ වීම නම් නෙවෙයි. අසම්පූර්ණ මොහොතවලත් සුන්දරත්වයේ දකින්න පුළුවන් වීමයි. වැස්සක් නැත්තම් දේ දුන්නක් නැහැ. අඳුරක් නැත්තම් එළියක වටිනාකමක් දැනෙන්නේ නැහැ. අභියෝග නැත්තම් ජීවිතේ ජයග්‍රහණය මිහිර දැනෙන්නේ නැහැ. ඉතින් අදත් ඔබේ හදවතට පොඩි ඉඩක් දෙන්න. හීන දකින්න. විශ්වාස කරන්න. උත්සාහ කරන්න. මොකද ජීවිතයේ ලස්සනම දේවල් බොහෝ විට පැමිණෙන්නේ බලාපොරොත්තු අත් නොහරින අය වෙත. අපි හැමෝම ජීවිතේ යම් බරක් උසුලනවා. කවුරුත් නොදකින සටන් තියනවා. කවුරුත් නොඅසන ප්‍රාර්ථනා තියනවා. ඒත් බලන්න අහස කවදාවත්ම එකම පාටින් නැහැ නේද? කාලගුණය කවදාවත්ම එකම විදියටත් නැහැ. වෙනස් වීම තමයි සෝභාධර්මයේ නීතිය. එහෙනම් ඔබේ දුෂ්කර කාලයත් සදාකාලික වෙන්නේ නැහැ. අද ඔබ වැටී ඉන්නවා නම් හෙට ඔබ නැගිටිනවා. අද ඔබ අඬනවා නම් හෙට ඔබ සිනාසෙනවා. ජීවිතය හැමදාම අපිට අවශ්‍ය දෙන්නේ නැහැ. නමුත් අපිට අවශ්‍ය ශක්තිය ඉගෙන ගන්න අවස්ථා දෙනවා. ඉතින් ඉවසන්න. විශ්වාස කරන්න. ඔබේ ගමනට ආදරය කරන්න. මොකද ඔබ තවමත් මෙතන ඉන්නවා කියන්නේ ඔබ තවමත් ජය ගන්නවා කියන එකම තමයි. සමහර මල් පිපෙන්නේ කිසිවෙකුගේ ඇසට නොපෙනෙනවන එක. ඒත් ඒවා පිපෙන එක නවත්තන්නේ නැහැ නේද? සමහර ගංගා නිහඬව ගලා යනවා. ඒත් ඒවා Tamanගේ ගමන අත්හරින්නේ නැහැ. ජීවිතයත් ඒ වගේමයි. හැම උත්සාහයක්ම ලෝකයේ දකින්න එකක් නොවෙන්න පුළුවන්. හැම කඳුලක්ම කවුරුන් හෝ තේරුම් ගන්න එකක් නොවෙන්න පුළුවන්. ඒත් ඔබ ඉදිරියට යන හැම පියවරක්ම අර්ථවත්. සූර්යයා හැමදාම උදා වෙන්නේ අඳුර එක්ක සටන් කරලා නම් නෙවෙයි. ඔහු තම ආලෝකය බෙදා දෙන නිසා. අපේ ජීවිතයේ ජය ගන්න ඕනේ අනිත් අය පරාජය කරලා නෙවෙයි. ආදරය, කරුණාව සහ යහපත්කම බෙදා දීලා. සමහර දවස්වල ජීවිතේ මිහිරි තේ කෝප්පයක් වගේ. තවත් සමහර දවස්වල තිත්ත ඖෂධයක් වගේ. ඒ දෙකෙන්ම අපිට යමක් උගන්වනවා. ඉතින් අදත් හුස්ම ගන්න. අහස දිහා බලන්න. සුළඟේ සුවඳ විඳින්න. ඔබ ළඟ සිටින අයට ආදරය කරන්න. ඔබට හිමි පුංචි සතුටු මොහොතවල් වලට ස්තුති කරන්න. මොකද ජීවිතය කියන්නෙම ගමනාන්තයක් නොව. හදවතින් විදිය යුතු සුන්දර ගමනක්. ඒ ගමනේ සෑම දවසක්ම ඔබේ කතාවේ අලුත්ම අලුත් පිටුවක්. ඉතින් ලස්සනට ජීවත් වෙන්න. ආදරයෙන් ජීවත් වෙන්න. බලාපොරොත්තුවෙන් ජීවත් වෙන්න. මොකද ඔබ සිතනවාට වඩා ජීවිතය සුන්දරයි. සතුටින් ආදරෙන් පරිස්සමෙන් ඉන්න. මම
තේරෙයි.